හායි ළමයි මේක මගේ ෆස් ෆ්ලෝග් එක වෙන්න පුළුවන් මේකත් මිනි ව්ලොග් එකක් වේ ගොඩක් දුරට මේ මම යන්න ලෑස්ති වෙලා මගේ හස්බන්ඩ් ගාවට ඩුබායි මං ඇඳුම් පැක් කරගත්තු පැක් කරන්න තිබ්බ ඇඳුම් ටික තමයි උතර තියලා තියෙන්නේ ගොඩක් වෙලාට මට ඕනම කරන දේවල් විතරයි ටිකක් ගෙනිච්චේ ඕකේ මං අත්‍යවශ්‍ය දේවල් කීපයක් දාලා තියෙනවා ඔය දුඹුරු පාට පැක් එකේ නම් සම්පූර්ණම තියෙන බෙහෙත් හදිසියක් වුණොත් කියලා මං ගෙනිච්ච ඒවා මාර ප්‍රයෝජනවත් වුණා මට එහෙ ගිහිල්ලා අනිත් ඒවා නම් ඇඳුම් තමයි ඔයාලට පේනවා ඇති මගේ ලැගේජ් එක පින්ක් කලර් ලැගේජ් එකක් ඒ වගේ ලැගේජ් එකක් ගන්න එක ඇත්තටම හොඳයි මොකද ඒ ලැගේජ් එකේ ගොඩක් දේවල් දාන්න පුළුවන් ඒ වගේම මතක් කරලා ඔයගොල්ලෝ අනිවාර්යයෙන් බැගේජ් එක රැප් කරගන්න මොකද බැගේජ් එක ෆයිබර් නිසා සමහරක් විට ෆ්ලයිට් එකට ඔයගොල්ලන්ගේ බැගේජස් දුන්නන් පස්සේ ඒගොල්ලන් ස්ටෝ කරන විදිහට මොකක් හරි පැලීමක් මොකක් හරි වෙන්න පුළුවන් නිසා ඒක එහෙම කරගන්න එක හොඳයි රැප් කරගන්න එක මාත් රැප් කරා ඔයගොල්ලන්ට පේන වීඩියෝස් වල මේ ඉතින් මම ලෑස්ති කරගත්ත දේවල් මම කතෝලික උකට එන්න තියෙන සුදු පවුලක් තව මම ඒවත් ගෙනිච්චා මොකද අපි ෆස්ට් ටයිම් තමයි අපි දෙන්න එකට ඉන්නේ මේ මම සල්ලි මාරු කරන්න ගියපු දවසේ මම නිරාම් 3000ක් හස්බන්ඩ් කිව්වා උකට තරන් ඉන්න කියලා හැබැයි පව ඒක චෙක් කරේ නම් නැහැ මගේ කසින් මේ පොඩි ළමයි දෙන්නේ එයාගේ අයියා ඔය එයා මාට මාර බාදරේ මාත් එහෙමයි එයාට ඉතින් දුකයි මම යනවා කියලා කිව්වහම මේ මම එයාපෝට් එකේ මේ ඉතින් මාව එයාපෝට් දාන්න අප කට්ටිය ඔය මගේ හස්බන්ඩ්ගේ අම්මයි නංගි මේ මගේ හස්බන්ඩ්ගේ අම්මගේ නෑදෑ කෙනෙක් ඊට අමතරව මේ මගේ ෆැමිලි එක මේ මගේ නංගිලා දෙන්න මේ මගේ හොඳම යාළුවා ඉතින් ඔය මගේ චූටි පැටව දෙන්න එදින ඔය ඉතින් මම කිව්ව විදිහටම මම බෑගේජ් එක රැප් කරගත්තා මොකද එයා එතනදීත් එයා කිව්වා නැහැ ඔකේ බර වැඩි කියලා. ඊට පස්සේ එයා එතනත් කිලෝ ගන්න බැලුවා. බලකුවා මම හිතන්නේ මේ බෑගේජ් එකට හොඳට බර දාන්න පුළුවන් කියලා එයාම කිව්වා. මේ ඔය මම බෝඩ් මේ චෙකින් වෙන්න ඉන්නේ. බල චෙකින් ඉන්න ගොඩක් ලේට් වුණා. මොකද මේ ඉස්සරහ හිටපු ෆැමිලි සම්පූර්ණ ෆැමිලි එකක් මම හිතට ට්‍රැවල් කරපු නිසා ඒගොල්ලන්ව චෙකින් කරන්න මේ ඒගොල්ලන්ගේ දේවල් බල හිටියා. මේ ඊට පස්සේ ඉමිග්‍රේෂන් එක පාස් කළා මේ අපේ බෝඩ්නා ඔය අපි ෆ්ලයිට් එකට ගෙනිච්ච වෙලාව මගේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඉකොනොමි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් කියපු නිසා මම හිතන්නේ ෆස්ට් ටයිම් ට්‍රැවල් කරනවා නම් ගොඩක් හොඳයි කෙනෙක්ට ශ්‍රී ලංකන් වගේ යනවා නම් මොකද මම හිතන්නේ බජට් ෆ්ලයිට් එකකට යනවා නම් ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක නිසා යට අමාරු වෙන්නත් පුළුවන් මම ඇත්තටම වින්ඩෝ සීට් එකක් තමයි රික්වෙස්ට් කරලා තිබුණේ බට් වින්ඩෝ සීට් එකක් හම්බුනේ නැහැ මොකද ෆ්ලයිට් එක ෆුල් බුකින් නිසා පස්සේ තමයි මට ෆ්ලයිට් එකේදී හම්බුනේ මේ රීප්ලේස්මන්ට් එකක් ඉතින් වෙන රටක කෙනෙක් කැමති වුණා මට ෂීට් එක දෙන්න ඉතින් මම ඒ විදිහට චේන්ජ් කරගත්තා මේ ටේක් ඔෆ් කරන වෙලාවේ ඇත්තටම ටේක් ඔෆ් කරන වෙලාව නම් ටිකක් අමාරු වුණා ඇත්තටම ටේක් ඔෆ් කරන මම ෆස්ට් ටයිම් නිසා ටේක් ඔෆ් කරද්දී මට ඔළුව කැක්කුමක් ආවා ඇත්තටම කැරකිල්ලක් වගේ ආවා ඒක මට කියාගන්න තේරුන්නේ නැහැ ඊට පස්සේ ටේක් ඔෆ් කළා මට සීට් බෙල්ට් ගලවපු ගමන් මට මම එතන හිටපු ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක්ගෙන් මම මොන හරි මෙඩිසින් එකක් ඉල්ලුවා අඩු ඇට්ලිස් පැනඩෝල් දෙකක්වත් මේ බට ඒගලන්ට එක දෙන්න පුළුවන්කම තිබුණේ නැහැ මොකද මේ ඒගලන්ට උඩ අහස්සේදී මේ මොකක් හරි කාට හරි ඇලර්ජික් එකක් වුණොත් ඒ රෙස්පොන්සිබිලිටි එක යට බාර ගන්න වෙන නිසා මේ අය හැම මෙඩිසින්ස් දෙන්නේ නැහැ ෆ්ලයිට් එකේ ડોක්ටර් කෙනෙක් ඉන්නවා නම් ඒ කාට හරි කතා කරලා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ලියලා මම ඩොකියුමන්ට් එකක් වගේ එකක් දීලා තමයිලු එහෙම ගන්න පුළුවන් මම ඒක දන්නේ නැහැ ඇත්තටම මම ඒක නිසා කෝ ඉට්ස් ඕකේ කියලා හැබැයි එයා හරිම හෙල්ප්ෆුල් එයා මගෙන් උණු වතුර ගෙනත් දුන්නා කොෆි දෙන්න ඇහුවා ඒ වගේ ඊට පස්සේ මම ඒක ඔක්කොම රිජෙක්ට් කරා මම හැබැයි උණු වතුර එකක් ගෙනත් දුන්නා මම ඒක බිව්වා මම අනිත් ඒවා රිජෙක්ට් කරා මම කෝ නෑ මම මෙහෙම ඉන්නවා ඒතකොට මට ටිකක් හරියයි කියලා හැබැයි ෆ්ලයිට් එකේ මට ෆස්ට් අනවුන්ස්මන්ට් එක ආපු ගමන් ෂීට් බෙල්ට් ගලවන්න පුළුවන් කියලා මම ගියේ වොෂ්රූම් එකේ ඇතුලේ මේ ඊට පස්සේ මගේ ෆ්ලයිට් ෆුඩ් එක ගත්තා මම ඒක ෂේප් එකේ කෑවා කාලේ වල ටිකක් වෙලා මං හිටියා මට නිින්ද ගියා
ඊට පස්සේ මම ඩුබායි වලට ලෑන්ඩ් කරන ඕන මෙන්න තියලා මේ ඔයාලට පේනවා ඇති කලින් වීඩියෝ එකට වඩා මේ වීඩියෝ එක ක්ලියර් because කලින් වීඩියෝ එක මම ගත්තේ මගේ ෂීට් එක ගාව තිබ්බ වින්ඩෝ එකකින් ඒ වින්ඩෝ එක මම හිතන්නේ ක්ලියර් නැහැ but ඊට පස්සේ පිටිපස්සේ තිබ්බ වින්ඩෝ එකෙන් ගත්ත වීඩියෝස් නම් මාරම ක්ලියර් because මම හිටියේ ෆ්ලයිට් එකේ අන්තිම එතකොට අන්තිමම හිටපු නිසා මට පිටිපස්ස කවුරුත් හිටියේ නැහැ. ඒ නිසා මට ඒ ෂීට් එකේ තිබ්බ වින්ඩෝ එකත් යූස් කරන්න පුළුවන් වුණා. මම ඒ වින්ඩෝ එකෙන් තමයි මේ වගේ වීඩියෝස් ගත්තේ. මාරම ලස්සන අර තැනෙතර ලයිට් පේන හින්දා ඒ ලයිට්ස් උත් මාරම ලස්සනයි. හොඳට ක්ලියර් එකට පේනවා. අර එක ගොඩේ අර පේන්නේ නැතුවට මේ කන්ට්‍රි එකක් ඒ විදිහට පේද්දි මාරම ලස්සනයි කියලා හිත මට හිතෙනවා. හැබැයි මෝර්නින් විව් එක මීට වඩා ලස්සන වෙන්න ඇති කියලා. මොකද මට මෝර්නින් විව් එකත් බලන්න විදියක් නැහැනේ. මේ කොහොම හරි ඕක තමයි විව් එක මාරම ලස්සනයි. එහෙ කියන තරම් මේ ඔය අපිට දුරින් පේනවට වඩා ඒක S2කින් දකිද්දි මේ මාරම ලස්සනයි. මට ඔක තව කතන්දරයක් වුණා. මම ආරේ වීඩියෝ එකේ ඉස්සරහදී මේ වර පොඩි මැප් එකක් පෙනී බලන්න ඩුබායි එකේ අපිට ෆ්ලයිට් ට්‍රැෆික් එකක් තිබුණා. ඒ නිසා මං හිතන්නේ අපි ඩුබායි අහස උඩ මං හිතන්නේ විනාඩි පැය භාගයක් පැය භාගයක් මං හිතන්නේ ඊටත් වැඩිද මන්දා කොහොම හරි ගොඩාක් වෙලා උඩ හිටියා. මේ ඒගොල්ලන්ගේ ෆ්ලයිට් ට්‍රැෆික් එකක් තිබුණ නිසා මේ ඇනවුන්ස්මන්ට් එකක් ආවා ෆ්ලයිට් ට්‍රැෆික් එකක් තියෙනවා. ඒ නිසා ලෑන්ඩ් කරන්න පොඩ්ඩක් වෙලා යයි කියලා. මේ හොඳට ඔයගලන්ට මැප් එකක් පෙනේ. ඒ මැප් එකේ තියෙන්නේ අපි ඩුබායි අහස උඩට ඇවිල්ලා ඔයාලට පේනවා ඇති ලොකටක් ලං වෙලා අපි මේ සෑහෙන ලොකු රවුමක් යනවා. මං හිතන්නේ ওই රවුම මං හිතන්නේ 4-5 පාරක් කරකෙන්න නැති. මගේ උගුර අගටම වොමිට් වෙන්න ඇවිල්ලා තිබුණේ ඒ වෙලාවේ නම් මාරම අමාරුයි හිටියේ මම. මොකද මට ඒක හරිම අමාරු නෑ. මොකද අර කැරකිල්ල වගේ මට ඒක තේරෙනවා ෆ්ලයිට් එක කැරකෙනවා කියලා මට තේරෙනවා. මේ හොය විව් එකත් මාරම ලස්සනයි. ගන්න පේනවා නම් ඔයාලා බලන්න. ඒක මාරම ලස්සනයි. මේ හරිම ලස්සන විව් එකක්. මේ මම ලෑන්ඩ් කරන්න ඔන්න වෙන්න තියලා ඊට පස්සේ මට අපි ලෑන්ඩ් කරද්දිම වගේ මගේ යහපැත්ත හිටියා ඩුබායි වල අවුරුදු 12ක් හිටපු ශ්‍රී ලංකන් කෙනෙක්. ඉතින් එයාගේ ෆෝන් එකට සිග්නල් ආපු ගමන් මං හස්බන්ඩ් මෙසේජ් එකක් දැම්මා. මට ඇත්තටම මාර අමාරුයි. මම ලෑන්ඩ් කරලා ඉන්නේ. මේ මම ඉක්මනට එන්නම් කියලා. එයානේ මගේ යහපැත්ත හිටපු කෙනා මේ මම දඩබිඩි ගහලා මාව එක්කන් ගියා. අපි ඊට පස්සේ මෙට්‍රෝ එකක් අරගෙන අපේ බෑග්ස් උත් අරගෙන එළියට ආපෙලා මම අවුරුදු 2කට පස්සේ හස්බන්ඩ් දකින්නේ. මේ ඇත්තටම හස්බන්ඩ්නිමයි එන්ගේජ් වෙලා තමයි හිටියේ. එන්ගේජ් කියන මැරිඩ් කරලා හිටියට අපි දෙන ගෙවල් දෙකක හිටියේ. මේ ෆස්ට් ටයිම් තමයි අපි දෙන එකට ඉන්නේ හදන්නේ. ඉතින් එක්සයිටඩ් කොහොම වේද කියලා ජීවිතේ. හැබැයි මම හරි ආසාවෙන් ආවේ හරි සතුටින්. ඉතින් බලමු ඉස්සරහටත් මම උඹලන්ට මෙහි වීඩියෝස් ගේන්නම්. මම මෙහි තව ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු. මම තව වීඩියෝස් ගේන්නම්. බයි.